තවත් සතියන්තයක එළඹුමක් එළඹුම සමගින් අපි සූදානම් වන්නේ ග්ලෝබල් ටච් හරහා ගෙවෙන සතියේ සිදුවුණු විශේෂ සිදුවීම් දෙස අවධානය යොමු කරන්න. අපි ඔස්ට්‍රේලියාවේ අවධානය යොමු කළොත් ඔස්ට්‍රේලියාවේ වැඩිම ප්‍රජාවක් විශේෂයෙන්ම සංක්‍රමණිකයන් ලෙස පැමිණ වාසය කරන එක ජන කොට්ටාශයක් ඉන්දියානුවන්. ඔබ දන්නවා ඉන්දියානුවන් සංක්‍රමණිකයන් ලෙස වැඩිම පිරිසක් සිටින්නේ ඔස්ට්‍රේලියාවේ ලක්ෂ 10ක් නැත්නම් මිලියනයකට ආසන්න පිරිසක් එසේ සිටිනවා. ඉතින් ඔවුන් සමග කතා කරන්නට ඔවුන් වෙනුවෙන් ජනාධිපති මෝදී ඔස්ට්‍රේලියානු සංචාරයක නිරත වුණා. අපි ඒ ගැනත් කතා කරන්න සූදානම් වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතොල්ලා අල් කොමේනිගේ අවසන් කටයුතු මිලියන 4කට අධික ජන සන්නිපාතයක් මැදේ සිදු වුණා. ඒ සමගින්ම ඒ අවසන් කටයුතු සිදුවීමට මත්තෙන් විශේෂයෙන්ම අමරිකානු ජනාධිපතිවරයා මේ පැවති සාම සාකච්ඡාව ඉවත දමන්නට කටයුතු කළා. ඒ අනුව ඔහු කිව්වා තවදුරටත් මේ පවත්වා ගැනීමට අවශ්‍ය නැහැ කියලා. ඒ අනුව ගුවන් ප්‍රහාර එල්ල කිරීමේ මහා ව්‍යාපෘතියක් ආරම්භ වුණා. අපි ගැන සඳහන් කරනවා. ඒ සමගින්ම යුක්‍රේන රුසියානු අර්බුදය ඉතාමත්ම තීව්‍ර තැනකට පැමිණ තිබෙනවා. අර ඉරාන ඇමරිකා ගැටුම වගේම එය ඉතාමත්ම බරපතල තත්ත්වයක් බවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ ලෝක දේශපාලනය තුල. ඒ වගේම තමයි මේ කතාවත් එක්කම විශේෂයෙන්ම ප්‍රංශ ජනාධිපතිවරයා එමැනුවල් මැක්‍රොන් සිරියාවේ සංචාරයක නිරතව සිටින අවස්ථාවේදී සිරියාවේ අගනුවර ඩැමස්කස්හිදී බෝම්බ ප්‍රහාරයක් එල්ලවනවා. ඔහු නැවතී සිටි හෝටලය අසලදීම. ඒ වගේම චීනයේ ඇතිවුණු ආපදා තත්ත්වය පිළිබඳව අපි සාකච්ඡා කරනවා. මේ සියල්ලක් සමගින් අපි ලංකාවේ තතුවිත්ති පිළිබඳව අවධානය යොමු කරද්දී ගෙවුණු සතියේදී මේ මීගමුව බන්ධනාගාරය තුල ඇතිවුණු නොසන්සුන්කාරී තත්ත්වය සහ ඒ හරහා සිදුවුණු මහා ඛේදවාචකය පිළිබඳව ඔබ ඉතාම හොඳින් දන්නවා. එහි මේ වන විට අපට මතුව තිබෙන තත්ත්වයන් පිළිබඳවත් අවසානයේදී විශේෂයෙන්ම අපේ රටේ ගීත දහරාව තුළ තවත් නොමියෙන හඬක් එතමයි ගායන ශිල්පිනී මාරියසිල් ගුණතිලක මහත්මිය මේ තමගේ ජීවන ගමනට සමුදෙනවා. ඒ සමගින් අපට ඇති අත්දැකීමක් බෙදා ගන්නත් අප සූදානම් වෙනවා. මේ සියල්ලක් සමගින් අපි සූදානම් වෙනවා හිතවතුනි අද ග්ලෝබල් ටච් හරහා කතා කරන්නට. ඉන්දිය අග්‍රාමාත්‍යවරයා නරේන්ද්‍ර මෝදී ඔස්ට්‍රේලියාව වෙත පැමිණියා. ඒ පැමිණීම පිළිගැනීමට ඔස්ට්‍රේලියාව වෙසෙන සුවහසක් ඉන්දිය ජාතිකයන් නැත්නම් ඉන්දීය ඔස්ට්‍රේලියානු වාසීන් පෙළ ගැසී සිටියා. විශේෂයෙන්ම මේ සම්බන්ධය සහ මේ පැමිණීම උදක්ම මේ මොහොතේදී වටින්නේ ඔස්ට්‍රේලියාවට මේ ඉන්දියාව වගේ මහා බලවත් රාජ්‍යයක ඒ සම්බන්ධතාවය ඉතාමත් වටිනවා. විශේෂයෙන්ම මෙහිදී කතා කළොත් මේ සංචාරය තුලදී මේ කොම්ප්‍රහෙන්සිව් ස්ට්‍රැටජික් පාර්ට්නර්ෂිප් එක වර්ධනය කරගන්නවා සේම දෙරට අතර පවතින ශක්තිමත් කිරීම සේම ආරක්ෂාව ඒ වගේම බල වෙළඳාම ආයෝජනය සහ අධ්‍යාපනය කියන ක්ෂේත්‍රයන් පිළිබඳවත් මෙහිදී කතා වුණා. ඔබ දන්නවා අතිවිශාල ස්ටුඩන්ට්ස්ලා නැත්නම් ශිෂ්‍යයන් පිරිසක් ඉන්දියාවේ සිට මේ ඔස්ට්‍රේලියාවේ ඉගෙනුම සඳහා පැමිණෙනවා. ඉතින් මේ සියල්ලක් සඳහා ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වුණා. ඇන්තනිස් ඇල්බනීසි මහතා සමගින් මේ සාකච්ඡා බොහොම සුවදශීලීව පැවැත්වුණා. ඒ වගේම ඉන්පසුව මෙල්බර්න්හි මාවල් ක්‍රීඩාංගණයේදී මාවල් ස්ටුඩියෝෙහිදී 30,000කට අධික ඉන්දියානුවන් ඉන්දියාවේ ඔස්ට්‍රේලියානු පුරවැසියන් නැත්නම් ඉන්දියානු මෙහි සිටින ඔස්ට්‍රේලියානුවන් ඉදිරියේදී මෝදී තමන්ගේ ආමන්ත්‍රණය කරද්දී මෝදි කියන හඬින් ගිගුම් දුන්නා. මේ තමයි ඔස්ට්‍රේලියාවේ මේ ගෙවුණු සතියේ නැත්නම් ඊයේ වනතුරු 9 වෙනිදා වනතුරු 10 වෙනිදා වනතුරු වඩාත්ම අවධානයට ලක් වුණු පුවත බවට පත් වුණේ. මේ දවස්වල වඩාත්ම කතාබහට ලක්වන රටවල් අතර ඉරානය ප්‍රමුඛයි.
ඒකට හේතු ගණනාවක් තියෙනවා. අපි නිරන්තරයෙන් මේ ගැන කතා කරනවා. මම කියන්න උත්සාහ කරන්නේ පසුගිය පෙබරවාරි මාසයේදී ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයෙන් වසර 30ක් එරට අධ්‍යාත්මික නායකයාව වුන් අයතොල්ලා අල් කොමේනි ඝාතනය වෙනවා. ඒ අධ්‍යාත්මික නායකයාගේ අවසන් කටයුතු සතියක් පුරා පැවැත්වුණු අවමගුල් උත්සවවලින් අනතුරුව පසුගියදා පැවැත්වුණා. විශේෂයෙන්ම 10 වෙනිදා තමයි මේ පැවැත්වුණේ. එහිදී රාජ්‍ය අවමංගල උත්සවය පැවැත්වෙන මොහොතේදී ටෙහෙරාන් අගනගරයට මිලියන 4ක ජනසන්නිපාතයක් පැමිණෙනවා කියලා තමයි විවිධ මාධ්‍ය වාර්තා කළේ. මොකද ලෝකයේ ප්‍රධාන සියලුම මාධ්‍ය පවා මේ ආවරණය කිරීමට එහි පැමිණ සිටියා. ඒ වගේම දින ගණනාවක් පුරා ඉරානයේ විවිධ නගර, ඉරාකයේ විවිධ නගරවල පැවති මේ අවමගුල් උත්සව සඳහා ලක්ෂ 30කට ආසන්න පිරිසක් සහභාගී වුණා කියන කාරණාව තමයි කියන්නේ. මා ඇයි මේ ගණන් හිලව් කියන්නේ? මිට පෙර ඩයනා කුමරියගේ අවමංගල්‍ය කටයුතු සඳහා තමයි වැඩිම පිරිසක් ලෝකයේ සහභාගී වී තිබුණේ. හැබැයි ඒ සීමාවත් ඉක්මවා ගොසින් මේ අයතොල්ලා අල් කොමේනිගේ අවමංගල්‍ය උත්සවය සඳහා වැඩිම පිරිසක් සහභාගී වුණාය කියන කාරණාව තමයි මේ වන විට විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. විශේෂයෙන්ම දේහය ඉරානයේ මෂ්හද් ඔහු උපන් නගරේ ඉමාම් රිසා පූජනීය දේවස්ථාන සංකීර්ණයේදී බුහුම දහනය කෙරුණා. ඉතින් මේ කතාව මෙසේ කියද්දී විශේෂයෙන්ම සියලු දෙනා බලා හිටිය ඉන් පසුව මේ ඝාතනයෙන් පසුව එහි අධ්‍යාත්මික නායකයා බවට පත් කළේ අයතොල්ලා අල් කොමේනිගේ පුත් මජ්ටබා කොමේනි. හැබැයි ඔහු කිසිදු අවස්ථාවක මේ අවස්ථාවට සහ සම්බන්ධව සිටියේ නැහැ. මෙයත් විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කළා. මේ අතර අපි ඔබට මේ රූපරාමු පෙන්වන්නේ මොනතරම් ජනගඟක් තමන්ගේ අධ්‍යාත්මික නායකයාගේ මේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගීව සිටියාද? මේසා ජනගක් මධ්‍යයේ මේ අධ්‍යාත්මික නායකයාගේ අවසන් කටයුතු සිදුවෙන අතරතුර ඇමරිකානු ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළා මේ දෙරට අතර සාම වෑයම අවසන් බව. ඔහු සඳහන් කළා මේක මේ කාලය නාස්ති කිරීමක් බව. waste of time කියලා තමයි ඔහු සඳහන් කළේ මේ කාලය නාස්ති කිරීමක්. ඒ අනුව ඔහු සඳහන් කළා මේ සඳහන් කරලා ඇමරිකා විසින් ඉරානයේ විශේෂම මුහුදු බඩ කලාපයට මේ හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිහිටි මුහුදු බඩ කලාපයේ ස්ථාන 90ක් ඉලක්ක කරමින් දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල කළා. ඒ අනුව නැවත ඉතාම තීව්‍ර ලෙස දෙරට අතර මේ උණුසුම් තත්ත්වය ඇවිලී ගියා. මේ අවසන් කටයුතු අයතොල්ලා අල් කොමේනිගේ සිදුවෙන අතරතුර. දැන් ඒ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඊළඟ මොහොතේම ඉරානය බහරේනය, කුවේටය, ඒ වගේම ජෝර්දානය වගේ රටවල් පැහිටි ඇමරිකානු කඳවුරු වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. එහිදීත් බහරේනයේ ප්‍රධාන හමුදා අනදෙන මූලස්ථානය USA ඇමරිකාවේ දැවැන්ත ප්‍රහාරයකින් ගිනි ජාලාවක් බවට පත් වුණා. මෙයත් දැවැන්ත ලෙස නැවතත් මේ ලෝකයේ උණුසුම තෙල්මිල සියල්ලක් සමගින් ඉහළ යන ඉතාමත්ම උද්වේගකාරී තැනකට පත්ව සිටින මොහොතක මේ ඔබ මා කතා කරන මොහොතේ මෙහි දැවැන්ත අලුයට ගිනි පුපුරමින් පවතිනවා. ලෝකයේ බලදේශපාලනය ගැන කතා කරද්දී ඇයි මේ යුද්ධ මෙතරම් කතා කළ යුතු වන්නේ? ඉරානය සහ ඇමරිකාව සහ ඊශ්‍රායලය සහ සම්බන්ධව මේ ඇති වී තිබෙන යුද්ධයේ මුල සොයාගෙන ගියොත් අවසානයේදී බලය කියන කාරණාව තමයි මූලික වන්නේ. මෙය අප බොහොම කෙටියෙන් සංක්ෂිප්තව ඉදිරිපත් කරන්නක් නිසාවෙන් ඒ ගැන විග්‍රහ කරන්න අවශ්‍ය වන්නේ නැහැ. නමුත් ඔබ බලන්න පසුගිය පෙබරවාරි මාසයේදී ඇමරිකාවත් මුලින්ම ඉරානයට බෝම්බ හෙළුවේ ඇයි ඒ කිසිදු කියන කාරණාව. එහි දිගුවක් තමයි මේ වන විට ඇතිවීම යන්නේ. කෙසේ නමුත් එහි පෙනෙන තෙක් මානයක යහපත් ඉසව්වක් නැහැ. මා ඊළඟට එනවා රුසියානු යුක්රේන අර්බුදය. මෙයත් ලෝක බහුදේශපාලනයේ තවත් එක් සන්ධිස්ථානයක්. විශේෂයෙන්ම රුසියාව මේ යුද්ධ කරන්නේ තනිවම යුක්‍රේනය කියන හොදකලා රට සමග පමණක් නොවේ. නේටෝවට විශේෂයෙන්ම යුරෝපයේ සියලු රටවලට අවශ්‍යයි රුසියාව දනගස්සවන්නට. ඒ අනුව තමන්ගේ ඉත්ත බවට පත් වෙලා තිබෙන යුක්‍රේනය අනුව යුක්‍රේනයට ආධාර අනුබල ආයුධ ලබා දෙමින් මේ යුද්ධය ඉදිරියටත් අවුලවාලන්නට ඔවුන්ට අවැසි. එනිසා තමයි ගෙවුණු සතියේදී
ඩොලර් බිලියන 70ක මූල්‍ය පැකේජයක් විශේෂයෙන් මෙහිදී යුදෝපකරණ සේවා සියල්ලක් සමගින් නැවතත් නේටෝ අනුමත කරන්නේ. එවැනි තත්ත්වයක් තුළ පසුගියදා යුක්‍රේනය රුසියාවේ තෙල් පිරිපහදු මධ්‍යස්ථාන වෙත එල්ල කළ ප්‍රහාරයට දැවැන්ත ප්‍රතිප්‍රහාරයක් ඉතිහාසයේ මේ යුද්ධය පැවති කාලයේ එල්ල වුණු දැවැන්තම ප්‍රහාරය කියව් අගනගරයට සිද්ධ වෙනවා. ජුලි 2 වෙනිදා පළමු ප්‍රහාරය මෙන් 30 දෙනෙක් මිය යනවා 90ක් තුවාල ලබනවා. ඉන් පසුව ජුලි 6 වෙනිදා දෙවන ප්‍රහාරය එල්ල වෙනවා. ඉන් 28ක් මිය යනවා 80කට වඩා තුවාල ලබනවා. විශේෂයෙන් මෙහිදී රුසියාව බැලිස්ටික් මිසයිල්, ස්කැන්ඩර් මිසයිල්, සර්කෝන් සුපර්සොනික් ආදී විවිධ තමන්ගේ අති නවීන ආයුධ භාවිත කරනවා. දැන් මේ තත්ත්වය හමුවේ අද වන විට යුක්‍රේනය තනි කරම සුන්බුන් ඇති වුණු නගර පිහිටි රාජ්‍යයක් බවට පත් වෙලා තිබෙනවා. මෙය කොතනින් කොතනකට යයිද කියන කාරණාව කාටවත් මේ මොහොතේ කියන්නට බෑ. අපි යනවා චීනයේ දෙසට. චීනයේ ඇතිවී තිබෙන මහා ගංවතුර තත්ත්වය සහ යහපත් කාලගුණය විශේෂයෙන් මේ ග්වැන්සි ස්වැං පාලන කලාපයට බලපෑ තිබෙන මේ අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් අති දැවැන්ත දේපල හානි සිදුව තිබෙනවා. ඒ වගේම ජීවිත හානි රැසකුත් වාර්තා වෙනවා. මෙහි ගැඹුර නැත්නම් මේ ගංවතුර සහ යහපත් කාලගුණයේ බලපෑම මොන තරම්ද කියන දේ ඔබට මේ රූප දසුන් වලින් පේනවා ඇති. ඔබ දන්නවා ග්ලෝබල් ටච් හරහා අපි ශ්‍රී ලංකාවේ වෙන සිදුවීම් පිළිබඳවත් අවධානය යොමු කරනවා. ගෙවුණු සතිය දෙස අවධානය යොමු කරද්දී මේගමුව බන්ධනාගාරයේ සිදුවුණු ඒ මහා ඛේදවාචකය පිළිබඳව ඔබ ඉතාම හොඳින් දන්නවා. එය සැබවින්ම මහා දැවැන්ත ඛේදවාචකයක්. එහිදී 24 දිනකට වැඩි පිරිසක් මිය යනවා. එහිදී බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙක් අමානුෂික වදබන්ධනවලට ලක්ව මිය යනවා. එසේ කියන්නේ ඔවුන්ගේ මරණ පරීක්ෂණ වලින් තහවුරු වෙනවා ඔවුන්ට අධික ලෙස පහර දීමෙන් ඉතාමත්ම අමානුෂික අන්දමේ ක්‍රියා සිදු කර ඇති බවත් එහිදී සනාථ වෙනවා. මා ගැන වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. ඔබ ඇතැම් විට ඒ දන්නවා ඇති. එහිදී බන්ධනාගාර රැඳවියන් පිරිසකුත් මිය යනවා. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය සම්බන්ධ කාරණා මුල් කරගෙන තමයි මේ ඇති වෙලා තිබෙන්නේ. මම කියන්න උත්සාහ කරන්නේ මේ මෙවැනි සිදුවීමක් ඇතිවුණු පළමු හෝ අවසන් අවස්ථාව නොවේ. මිට පෙර වැලිකඩ බන්ධනාගාර සිදුවීම ඔබට මතක ඇති. අවස්ථාවේදී මා මාධ්‍යවේදියෙකු ලෙස එය ආවරණය කළ නිසා එහි සිදුවීම් පිළිබඳව ඉතාම හොඳින් දන්නවා. ඇතැම් විට ඔබට එවැනි අත්දැකීමක් නැතුව ඇති. ඉන් පසුව මහර බන්ධනාගාරය තුළ ඇතිවුණු නොසන්සුන්කාරී තත්ත්වය සහ ඒ වටපිටාව පිළිබඳවත් ඔබ අස ඇති. එයත් අපි එදා ආවරණය කළා ස්වර්ණවාහිනියේ මාධ්‍යවේදියෙකු ලෙස ජ්‍යෙෂ්ඨ පුවත් ආවරණය කිරීමක් ලෙසින්. දැන් මේ සිදුවීමත් එවැනි ගණයේ එකක්. විශේෂයෙන්ම අපගේ බන්ධනාගාර පද්ධතිය පිළිබඳව ඉතාම හොඳින් දන්නවා. එවැනි අවස්ථාවක තමන්ගේ දේශපාලන ඌමනාවන් මත මෙය දඩමීමා කරගෙන ඇතැම් අයගේ සැබවින්ම ඇතැම් දේශපාලඥයන්ගේ හැසිරීම පිළිබඳව අපට ඇත්තේ සැබවින්ම කනගාටුවක්. අපේ යෝජනාව මෙවැනි තත්ත්වයන් ඇති නොවන්නට වග බලා ගන්න. විශේෂයෙන්ම මේ බන්ධනාගාර නිලධාරීන් ඇයි ඔවුන් විවෘතව පවතින්නේ? එල් සැල්වදෝරය ඉතාමත්ම දියුණු ඉතාමත්ම දරුණු අපරාධකරුවන් සිටින ඉතාම විශේෂ බන්ධනාගාරයක් තිබෙනවා එල් සැල්වදෝරයේ. එහි සිටින කිසිදු බන්ධනාගාර නියාමකවරයෙකුට මේ මුහුණවල් අරගෙනන්නට බැහැ. ඔවුන්ට පෙන්වන්න පුළුවන් තමන්ගේ දෑස් පමණයි. එතරමටම ඔවුන්ගේ ඒ
තමන්ගේ අනන්‍යතාවය වසන් කොට තිබෙනවා. එවැනි තත්ත්වයක් ඇයි බැරි අපේ නිලධහරින්ව පත් කරන්න. ඉතාමත්ම සාමාන්‍ය කාරණා නොසලකා හැර නොදන්නවාසේ කතා කිරීම අපේ රටේ දේශපාලනය හැටි. ඒ වගේ දේශපාලනයක් නොවෙයි අපට ඇවැසි සෑම සියලුදනාම එක්ව මෙවැනි සිද්ධියුමක් ඇතිවීම අරයටස් වෙන්න මෙයාටස් වෙන්න කියනවාට වඩා ඔබ සියලුදනාම එක්ව රටේ උන්නතිය වෙනුවෙන් ඔබගේ යෝජනා හරහා මේවා නිවැරදි කරන්න. එදා උණු සිදුවීම රටට කැල්ලලක්. ඒ වගේම සමාජයට කැල්ලලක්. එනිසා එවැනි තත්ත්වයන් ඇති නොවන්නට වග බලා ගන්නට ඕන. මේ එදා බන්ධනාගාර බොහොමිය තුල නැතන් ප්‍රධාන ద్వාරය අසල සිදුවුණු සිදුවීමේ එක් දර්ශනයක්. කොහොමද සර් අපි වතුර බීලා තමයි වතුරෙන් තමයි දවස් 3ක් හිටියේ සර් රයිට් ෂීල්ඩ් එක අල්ලගෙන මගේ තොල මේ ඇහි බැම තුවාල වෙලා සර් මේ කිසි දෙයක් විශේෂ්ඨ කරනවා මම මේ අවශ්‍යයි ඕගොල්ලන්ව සර් මේ මොකද ලෝක පපදු කුසලානේ අවසන් අට දෙනා නැත්තං ඒ සුපිරි අට දෙනාගේ වටේ තරඟ නැත්තං ක්වාට ෆයිනල් මේ දවස්වල ආරම්භ වෙලා තිබෙනවා. විශේෂම එහිදී මේ ගෙවුණු දිනේදී අද දවසේ සෙනසුරාදා දවස බවට පත් වෙද්දී ඊයේ දවසේදී මුලින්ම ප්‍රංශය සහ මොරොක්කෝ අතර තරඟයත් ඒ වගේම ස්පාඤ්ඤය සහ බෙල්ජියම් අතර තරඟයක් පැවැතුණා. මෙහිදී 2-0ක් වශයෙන් ප්‍රංශයේ සුපිරි ප්‍රංශයේ ජයග්‍රහණය ලබනවා. ඒ වගේම ස්පාඤ්ඤය සහ බෙල්ජියම් අතර තරඟෙන් සුපිරි ස්පාඤ්ඤය ජයග්‍රහණය ලබනවා. යුරෝපයෙන් පිට එකදු රටයි මේ සුපිරි අටට ඉතුරු වෙලා තිබෙන්නේ. ඒ ආජන්ටිනාව. මේ දවස්වල ආජන්ටිනාව පිළිබඳවත් බොහෝසේ කතා බහට ලක් වෙලා තිබෙනවා. කෙසේ නමුත් අපිට ලබන සතියේ වෙද්දී සතියාන්තයේ වෙද්දී අපට ග්ලෝබල් ටච් හරහා මෙහි උද්වේග කර තැන් පිළිබඳව ඔබට වඩාත් වැඩි විස්තර කියන්න හැකියාවක් ලැබේවි. අපි එසේ කියමින් අද වැඩසටහන හමාර කරන්නේ අපේ හදවතට වඩා දැනෙන කාරණාවක් ගැන කියමින්. සංගීතය, සංගීත වේදීන්, නිර්මාණ වේදීන් මේ නිර්මාණ ටීවී අපට බොහෝ වටිනවා. ඔවුන්ගේ ලෙන්ගතුකම් අපට දැනෙනවා. එවැනි පසුබිමක් සමගිනුයි අපි මේ කතා කරන්නේ පැමිණ තිබෙන්නේ. ගායන ශිල්පිනී මරේසෙල් ගුණතිලක මහත්මිය පසුගියදා භාවයට පත් වෙනවා. විශේෂයෙන්ම කළුබෝවිල ශික්ෂණ රෝහලේ රෝගාතුරව ප්‍රතිකාර ලබමින් ඉන්නා වූ අතරතුරයි ඇය මේ යන්නේ. වර්ෂ 1958 දී උපත ලබන ඇය අවුරුදු 7 දී පමණ ගායන දිවියට එළඹෙනවා. තමන්ටම හිමි අනන්‍ය හඬක් හිමි ඇය සුපිරි ගීත රසක හිමිකාරණයක්. ඇයගේ ගීත එතරම්ම රසික ප්‍රජාව වැළඳගත්තා. ඔබ මේ කියද්දිත් ඇයගේ ගීත පිළිබඳව ඉතාම හොඳින් දන්නවා. ඉතින් ඇය ගැන කතා කරද්දී විශේෂයෙන්ම අපට ඇයව මුණගැසී තිබෙන වාර කිහිපයක් තිබෙනවා. සහෝදරියක් ලෙස, වැඩිහිටි ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පිනියක් ලෙස වඩාත්ම හිතට දැනෙන නිහතමානී අයෙකු ලෙස අපට ඇය මුණගැසෙනවා. පෞද්ගලිකව මා ස්වර්ණවාහිනියේ වැඩසටහන් ඉදිරිපත් කරන අවස්ථා ගණනාවකදී ඇය සමග මට සම්මුඛ වන්නට හැකි වී තිබෙනවා. එවැනි එක් අවස්ථාවක් ඔබට මතකයක් අලුත් කරමින් මාගේ මතකයක් ප්‍රේක්ෂකයන්ගේ මතකයක් සමගින් අද ග්ලෝබල් ටච් හරහා හමාර කරන්නේ ඇයගේ මේ මතකය ඔබටත් අපි මෙසේ පෙන්වා දෙමින් එය ඔබට මතකයක් කරමින්. ඉතින් මේ මොහොතේදී ඇයට ඇය පැතු ස්වර්ග මෝක්ෂය සැලසේවායි කියන ප්‍රාර්ථනාව සමගින් ඇගේ මතකය මෙසේ ඉදිරිපත් කරමින් සමුගන්නවා. නිර්මාණ ටීවී හරහා ඇයට මේ හෘදයාංගම උපහාරය ස්වර්ග මෝක්ෂ සම්පත්තිය ලබන්නට හේතු වාසනා වේවා. මම සමුගන්නවා චන්දන ජයසිංහ මෙල්බන් සිට. අනුදායකත්වයෙන් ගීත ගායනා කරන්න එන්නේ.
එහිදී අපට මුලින්ම කියන්නට පුළුවන්කමක් ලැබෙන ප්‍රවීණ ගායන ශිල්පිනියක් ලෙසින් අපි හඳුනා ගන්නවා ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසිල් ගුණතිලක මහත්මිය. ඒ නිසා වෙන්න එතුමියව අපි අද දවසේ කැඳවාගෙන ආවා මෙන්න මේ විදිහට ඔබට පෙන්වන්නට. තරුතනිතන මහරේ නිතමි මහද විදිනේ මතක පොතේ කඳුලින් කටුගේ කවි කියවේ මහරේ නැති දුවනන්නේ මාගේ සුපෙන් සිහිනේ මල්යායට ඉනහෙන්නේ Global Touch. තවත් නිර්මාණ TV නිර්මාණ වැයමක්.